කකුළු පැටව YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයිබෝවන් යාළුවනේ. ඔන්න අද මම ඔයාලට කකුළු පැටව YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලස්සන කතාවක් අහන ගමන් මම අහන ප්‍රශ්නවලට ඔයාලට උත්තර දෙන්න වෙනවා. ඉතින් ලස්සන සතු ජීවත් වෙන වනාන්තරයක ලස්සන ජිරාෆ් කෙනෙක් හිටියා. ඔන්න ඉතින් මේ ජිරාෆ් එක මාමලා වගේ හොරෙන්ම රයි යන්න තීරණය කළා. ඉතින් මේ මාමලා කාට හරි මේ ජිරාෆ් අහුවෙයි කියලා ජිරාෆ් ෆ්‍රිජ් එකක් අස්සක දාලා රයි යන්න තීරණය කළා. ඉතින් යාළුවනේ මම මේ කතාවෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද ජිරාෆ් කෙනෙක්ව ෆ්‍රිජ් එකක් අස්සට දාන්නේ? ඉතින් මේ මාමලා මේ ජිරාෆ් හිටපු ෆ්‍රිජ් එකත් තේන්න ගෙඩාන් අරන් යනකොට මේ ප්ලේන් එකේ දොර ඇරිලා ජිරාෆ් හිටපු ෆ්‍රිජ් එක බිමට වැටුණා. දවසක් දා උදේම වනාන්තරයේ සිරිය නරඹමින් හාපැංචයි නරිපැංචයි පාසල් යන්න පිටත් වුණා. ඉතින් හාපැංචා කතා කර ගියත් නරිපැංචා කිසිම සද්දයක් නැතුව තමයි ගියේ. ඔන්න ඉතින් යාළුවනේ හාපැංචයි නරිපැංචයි දෙන්නම පාර දිගේ යනකොට හාපැංචට නරිපැංචාගේ සද්දයක්වත් ඇහුන්නේ නැහැ. ඉතින් ආවට මේක ගැන සැක හිතලා ආවා පිටිපස්ස බැලුවා. එතකොට එතන නරිපැංචා හිටියේ නැහැ. ඉතින් මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි නරිපැංචාට මොකද වුනේ? ඔයාලා දන්නවානේ කැලෑවේ ඉන්න රජතුමා සිංහයා කියලා. ඉතින් සිංහ රජතුමාට අදහසක් ආවා කැලෑවේ සත්තු ඔක්කොම එකතු කරගෙන ක්‍රිකට් මැච් එකක් පවත්වන්න. ඉතින් ඒ බව කැලෑවේ සත්තුන්ට දැනුම් දෙන්න විශාල රැස්වීමක් පැවැත්වුවා. ඉතින් සිංහ රජතුමා මේ රැස්වීමට කැලෑවේ ඉන්න ඔක්කොම සතුන්ට පැමිණීම අනිවාර්ය කළා. ඔන්න යාළුවනේ සිංහ රජතුමා කැලෑවේ සත්තු ඔක්කොම කැඳවලා රැස්වීමක් තිබ්බා. ක්‍රිකට් මැච් එකක් සංවිධානය කරන්න. ඉතින් මේ රැස්වීමට කැලෑවේ ඉන්න ඔක්කොම සත්තු ආවත් එක සතෙකුට එන්න බැරි වුණා. ඉතින් මම අහන ඊළඟ ප්‍රශ්නය තමයි රැස්වීමට එන්න බැරි වුණ සතා කවුද? ඉතින් යාළුවනේ මේ අතරදී නගරයේ මිනිස්සු වගේක් ඇවිත් මේ ලස්සන වනාන්තරයේ කොටසක් එලි කරමින් විනාශ කරමින් තවත් විශාල නගරයක් හදන්න යනවා. ඉතින් ගස්වැල් කපලා පොළව හැමතැනම සුද්ධ කරත් මේ මිනිස්සුන්ට කිසිම සතෙක් දකින්න ලැබුණේ නැහැ. ඔයාලා දැක්කනේ යාළුවනේ නගරයේ මිනිස්සු ඇවිත් මේ ලස්සන වනාන්තරය එලි කරනවා. කොච්චර ගස්වැල් කැපුවත් පොළව සුද්ධ කරත් මේ මිනිසුන්ට මේ කැලෑවේ ඉන්න කිසිම සතෙක්ව දැක ගන්නට ලැබුණේ නැහැ. ඉතින් යාළුවනේ මගේ ඊළඟ ප්‍රශ්නය තමයි කැලෑවේ සත්තුන්ට මොකද වුනේ? ඔන්න යාළුවනේ සිංහ රජතුමාගේ මූලිකත්වයෙන් වනාන්තරයේ පවත්වන ක්‍රිකට් මැච් එක ආරම්භ වුණා. ඉතින් සත්තු ප්‍රීතියෙන් කෑ ගසමින් ක්‍රිකට් මැච් එක නරඹන අතරේ පළමු ක්‍රීඩකයා අවුට් වුණා. ඉතින් යාළුවනේ දෙවෙනි ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට පැමිණෙන තුරු බොහෝ වේලාවක් නරඹන්නන් බලාගෙන සිටියත් දෙවෙනි ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට පැමිණියේ නැහැ. ඔන්න ඉතින් යාළුවනේ කැලෑවේ ක්‍රිකට් මැච් එක පටන් ගත්තා. පටන් අරගෙන ටික වෙලාවක් යනකොට පළමු බැට්මන් අවුට් වුණා. ඉතින් ඊළඟ බැට්මන් එනකම් මේ සත්තු ටික පැයක් විතර හිටියා. ඒත් මේ දෙවෙනි බැට්මන් ආවේ නැහැ. ඉතින් මං අහන ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟට බැට් කරන්න ඉන්නේ කවුද? කකුළු පැටව YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.